අයිබෝවන් ළමයි ඔයා ලංකාවේ ස්ටේට් යුනිවර්සිටි ග්‍රැජුවේට් කෙනෙක්ද? ඒ කියන්නේ කොළඹ යුනිවර්සිටි, ජපුර, කැලණිය, සබරගමුව, ඊස්ටර්න් යුනිවර්සිටි එක ඔය වගේ ලංකාවේ ගවර්න්මන්ට් ඒ කියන්නේ රාජ්‍ය යුනිවර්සිටි එකක ග්‍රැජුවේට් කෙනෙක්ද? එහෙනම් ඔයා දන්නවද ඔයාට ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, UK කියන රටවල් තුනේ ඔයාගේ next level එකට මාස්ටර්ස් කරන්න ඔයාට දැනටත් යන්න පුළුවන් කියලා. ඔයාට විශාල ස්කෝලර්ෂිප්ස් එක්ක IELTS ඇතුව නැතුව යන්න පුළුවන් ඔප්ෂන්ස් ඔය රටවල් තුනේ කෝකට ඔයා කැමති වුණත් ඔයාට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ බජට් එක අනුව අපිට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන් ඔයා ගැලපෙන්නේ මොන රටටද කියලා. වටිනම දේ තමයි ඔය රටවල් තුනේම දැන් ඉගෙනගෙන ඉවර වෙලා පර්මනන්ට් රෙසිඩන්ස් ගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාව, නිව්සීලන්ත කියන රටවල් ඔයා හොඳට කන්සිඩර් කරලා බැලුවොත් ළමයි පහුගිය කාලෙදී ওই රටවල් තුනේ මාර විදියට ඔයාට ජීවත් වෙන්න පුළුවන් විදියට rules and regulations වෙනස් වෙලා තියෙනවා. එක සරල උදාහරණයක් කියනවා. නවසීලන්තේ ගිය සතියේ rules and regulations වෙනස් වුණා. ඔයා මේක දකින ලාවට ගිය සතියේ වඩා වෙන්න පුළුවන්. කාලයක් ගිහලා තියෙන පුළුවන්. මම මේක රෙකෝඩ් කරන ලාව ගිය සතියේ. හරිද? නවසීලන්තේ මාස්ටර්ස් උපාධියක් කරපු කෙනෙක්ට දැන් පුළුවන් work experience නැතුවම permanent residence වලට යන්න point එක වැඩි කරලා තියෙනවා. ඒකට දෙන points ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ. ඒ එකක් විතරයි. ඔස්ට්‍රේලියා අපි level 2 හිටියේ. අපේ visa වලට එන pressure එක stress එක වැඩි වෙලා තිබ්බේ. දැන් අද ඉඳලා අපි level 1 වුණා. ඒ කියන්නේ අපේ visa ලැබෙන තියෙන සම්භාවිතාවය ඉතාමත් වැඩි, documentation ලියන ප්‍රමාණය අඩුයි, අපි දිහා බලන විදිය දැන් ඉතාමත් positive. මේ ආකාරයට ඔයා දන්නවද ඔයා ලංකාවේ graduate කෙනෙක් නම් ඔයාට කරන්න පුළුවන් දේවල් ගොඩයි. ප්‍රශ්නේ තියෙන්නේ එකක් ඔයාට මේකට හරියන ගයිඩන්ස් එකක් නැති වෙන්න පුළුවන්. දෙක ඔයාට මේකට අවශ්‍ය මුදල් නැති වෙන්න පුළුවන්. තුන ඔයා මේක කොහොමද වෙන්නේ කියලා අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ඉනිෂියල් ඇඩ්මිෂන් එකේ ඉඳලා සිටිසන්ෂිප් ගන්නකම් ඔය රටවල් හැම එකේම අපි වට නොමිලෙම ගයිඩන්ස් එක දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය රටවල් තුනටම ඔයාට ෆැමිලි එකත් එක්ක යන්නත් පුළුවන්. මාස්ටර්ස් කරන්න ෆැමිලි එක කම්පැනි කරන්නත් පුළුවන්. නිව්සීලන්ත ෆැමිලි එකත් එක්ක එකපාරටම යන්න පුළුවන්. හරිද? ඔස්ට්‍රේලියා ආ දන්න ඔස්ට්‍රේලියා වගේ ෆැමිලිස් ඕනතරම් වගේ යුනිවර්සිටි එකේ ළමයි 100,000 ගාණක් ගිහිල්ලා ඇති. ඒගොල්ලෝ වගේ කවුන්සලර්ත් ඇති. ඒගොල්ලෝගේ දිහා බල බල ඔයා සබ්ජෙක්ට් එක දන්නේ නැති නිසා ඒක ලොකු අවබෝධයක් නැති නිසා ඇති. ඒක නිසා ඔයා දැනගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ඇත්තටම ඔයා දන්නේ නැහැ. ගොඩාක් දේවල් කරන්න පුළුවන්. හරි ගයිඩන්ස් එකකින් නොමිලේම ඔයාගේ ජීවිතේ ඒ අකුරු ඉඳලා වෙන රටක පටන් ගන්න කැමති නම් කතා කරන්න අපිට මේ contact number එකට මගේ description එකේ දාලා තියෙන අපි නොමිලේම ඔයාව ඔයාගේ family එක මේ කියන රටවල් තුනට ගේන්න. මේ වීඩියෝ එකත් බැලුවට